මේ මෑතකදී මං දැම්මේ අර එක ළමෙක් නැති වුණා කියලා. ගොඩාක් කලින් අපේ ක්ලාසස් වල ආපු ළමයි මාස 3ක් ඇතුළත ජීවිතේ හිතා ගන්න බැරි විදිහට වෙනස් වුණා. පිළිගාවක් තියෙන බව අඳුරගෙන මාස 3ක් ඇතුළත ටක් ගාලා ඇඟ දුර්වල වෙලා, කෙට්ටු වෙලා මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. එතනින් පස්සේ ලයිෆ් එක කොහොම හරි ගැට ගහගෙන යන්න එපේ. ඉතින් හරි අමාරුයි ඉතින්. දිස්ත්‍රික් ප්‍රථමයින් 11ක් මුල්සියෙන් 98ක් දිවින ප්‍රථමයින් 3ක් දායාද කළ ගුරුතුමා දැන් ලංකාවටම ඔන්ලයින් චරක ධනංජය BS වලට හොඳම ගුරුවරයා අපේම ක්ලාස් එකේ ඔය අපේ ක්ලාස් එකේ ළමයෙක් එක්කමයි මේ යාළු වෙලා ඊට පස්සේ එන්ගේජ් වෙලා තියෙනවා. හදිස්සියෙම ආරංචි වෙනවා පිළිකාවක් කියලා. ආරංචි වෙලා මම දැක ඊයේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ආයෙ මාස කීපයයි ගියේ එකපාරටම අසනීප වුණා කොණ්ඩේ ගියා ඔක්කොම ඒ කියන්නේ මිනිසුන්ට වෙන දේවල් හරි මාස 3ක් ඇතුළත නැති වුණා ඒ වෙනකොට එන්ගේජ් වෙලා දැන් මේ අවුරුද්දේ බඳින්න හිටියේ මාස 3ක් ඇතුළත ජීවිතේ හිතා ගන්න බැරි විදිහට වෙනස් වුණා පිළිගාවක් තියෙන බව අඳුරගෙන මාස 3ක් ඇතුළත ටක් ගාලා ඇඟ දුර්වල වෙලා කෙට්ටු වෙලා කොම නැති වෙලා ගියා මේ ගෑල් ළමයා ඇත්තටම එන්ගේජ් කියන්නේ කසාද බැන්දන්නේ. මේ ළමයා දැන් තනියම මේ තමන්ගේ ජීවිතේ තමන්ගේ ජර්නි එක යන්න ඕන. එහෙම තමයි ඉතින්. ඒකට ඒවට හිත හයිය වෙන්න ඕන. එහෙම නැතුව බෑනේ. ඊට පස්සේ එක දුවක්ගේ අම්මා කෙනෙකුත් මේ මෑතකදී කියපු ඉස්සරයා ඒ තාත්තා හදිස්සියෙම නැති වෙලා තියෙනවා. නැති වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. තියෙන දේවල් විකුණලා නේද? ඊට පස්සේ එතනින් පස්සේ ලයිෆ් එක කොහොම හරි ගැට ගහගෙන යන්න එපේ. ඉතින් හරි අමාරුයි ඉතින්. ඉන්නේ ගෑල්ලා මේ. ඉතින් එහෙම වුණාම ජීවිතේ ඉස්සරහට ගෙනියන එක හරි අමාරු වෙනවා. ඒකයි අපි කියන්නේ අර ෆයිනෑන්ෂියලි ඔයා හොඳට ස්ථාවර වෙන්න ඕන කියලා. සෙල්ලම් කරන්න බෑ. ගෑල් ළමයින්ටත් හයිය තියෙන්න ඕන. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ මට මොකද්ද කරන්න පුළුවන් එහෙම මේ තොදොල් වෙන්න බෑ ඇඹරෙන්න බෑ. දැන් නිකන් ඔය හුරුතලයට හිටියට වැඩක් නැහැ. ඉස්සරහට මන් දන්නේ ඔයාලට මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා. ඉතින් කොහොම වුණත් කැමති වුණත් අකමැති වුණත් ඔයාලට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා.